ජේසුපීටයි ඔබ සියලු දෙනාටම. ඉතින් අදත් අලංකාරමත් උදෑසනක දෙවියන් වහන්සේගේ වචනේ කෙටි පණිවිඩයක් තුළින් ඔබගේ ජීවිතය ශක්තිමත් කරන්න සිටුවා. ඉතින් අද මේ පණිවිඩය තාමත් වැදගත් දෙයක්. සමහරක් විට මේ පදේ ඔබ දන්නවා ඇති. අපි බලමු යෙසායා 41:10. යෙසායා 41:10 දී කියනවා දෙවියන් වහන්සේ බය නොවන්න මක්නිසාද මම නුඹ සමග සිටිමි. තැති නොගන්න මක්නිසාද මම නුඹේ දෙවියන් වහන්සේය. මම නුඹ ශක්තිමත් කොට නුඹට උපකාර කරන්නෙමි. එසේ මාගේ ධර්මිෂ්ඨකම නැමැති දකුණති නුඹ උසුලන්නෙමි. ඉතින් මේක හරිම වැදගත්. අද සමහරක් වෙලාවට ගොඩක් අය ජීවිතයේ අභියෝගයන් ප්‍රශ්න එනකොට බය වෙනවා. ඉතින් මම ඔයගොල්ලොත් එක්ක කතා කරා කලින් පේදුරු පවා ඒ මොහොත හුළඟ දැකලා බය වුණා. ඔහු බය වීම නිසා ඔහුගේ ඇදහිල්ල නැතිකම නිසා තමයි ඔහු ගිලුනේ. එදා පේදුරු බය වුණේ නැත්තම් ඕඩ තිබුණ අපේ මොහොතේ හිටගෙන ඉන්න. මොකද ජේසුස් වහන්සේ ගිලීම සම්බන්ධව එක දෙයයි කිව්වේ. ඇයි සැක කරේ? ඇදහිල්ල මදිකම නිසා. ඇදහිල්ල තිබෙන කෙනෙක් කවදාවත් බය වෙන්නේ නැහැ. අභියෝගයකට වෙන්න පුළුවන්. වාතාවරණයක් වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඔබ මතක තබා ගන්න. ඔබගේ ප්‍රශ්නෙට වඩා ඔබගේ දෙවියන් වහන්සේ විශාලයි. ඉතින් පේදුරු ජේසුස් වහන්සේ දෙස බලපු මොහොතේ පේදුරුට පුළුවන් වුණා ඒ මොහොතට ඇවිදින්න. ඔබ ජේසුස් වහන්සේ දෙස බලන මොහොතේ ඔබට පුළුවන් වෙන ඔබගේ ප්‍රශ්නය තිබ්බත් ඔබට ඇවිදින්න. ඔබට ප්‍රශ්නේ තුලින් ඇවිදින්න. ගිලීමක් තියෙනවා. ඒක තමයි ප්‍රශ්නේ. හැබැයි ගිලෙන්නේ නැතුව ඇවිදින්න පුළුවන්. ඉතින් ඔබ දෙවියන් වහන්සේ දෙස බලන මොහොතේ ඔබට පුළුවන් ඔබගේ අභියෝගේ කොච්චර විශාල වුණත් ඊට වඩා මතක තියාබා ගන්න දෙවියන් වහන්සේ විශාලයි. ඉතින් ඒකයි මෙතන කියන්නේ. ඔබ කිසි වෙලාවක ඔබගේ ඇදහිල්ල නැති කරගන්න එපා. දෙවියන් වහන්සේ කියලා තියෙනවා බය නොවන්න. ඇයි දෙවියන් වහන්සේ බය නොවන්නේ කියලා තින්නේ? දෙවියන් වහන්සේ ඔයගලන්ට පොරොන්දුවක් දීලා තියෙනවා. මම නුඹ සමග සිටිමි. තැති නොගනින්න. ඔබේ ප්‍රශ්නයක් වාතාවරණයක් නිසා කවදාවත් ඇති ගන්න එපා. ඒ වෙලාවට තැති නොගනින්න. මක්නිසාද මම නුඹේ දෙවියන් වහන්සේ. උන්වහන්සේ ඔබේ දෙවියන් වහන්සේ. උන්වහන්සේ කියනවා මක්නිසාද මම නුඹේ දෙවියන් වහන්සේය. මම නුඹ ශක්තිමත් කොට නුඹට උපකාර කරන්නෙමි. කවුද ඔයගලන්ට උපකාර කරනවා කියලා කියන්නේ? දෙවියන් වහන්සේ. එසේ මාගේ ධර්මිෂ්ඨකම නම් දකුණ තින්න නුඹ උසුලන්නෙමි. ඉතින් මේක හරිම වැදගත් දෙයක්. ඉතින් මේ පදය ඔබ අද දවස තුල මෙනෙහි කරන්න. ඉතින් මේක තුල විශාල එළිදරව්වක් අන්තර්ගත වෙලා තියෙනවා. ඔබගේ ජීවිතයේ කිසි වෙලාවක ඔබ බය වෙන්න එපා. ඔබගේ ඇදහිල්ල නැති කරගන්න එපා. ඔබ ප්‍රශ්නයක් දෙස නෙවෙයි දෙවියන් වහන්සේ දෙස බලන්න. ඉතින් අපි ආචාර කරමු. ප්‍රේමවන්ත දෙවි පියාණනි, ඔබ වහන්සේට මේ සියලු දෙනාව අද උදෑසන බාර කරනවා. පියාණනි, ඔබ වහන්සේගේ පොරොන්දුව මත ඔබ වහන්සේ කියා තිබෙනවා මොවුන් තුල ඔබ වහන්සේ මොවුන් සමග සිටින බව. පියාණනි, ඕන ඔබ වහන්සේ ශක්තිමත් කරමනවා. ඔබ වහන්සේ උන්ට උපකාර කරමනවා. මම මේ සියලු දෙනාව දැන් බාර කරනවා. පියාණනි, අද දවස යහපත් ගත කරන්න, අලංකාරමත්ව ගත කරන්න ඔබ වහන්සේගේ කරුණාව අනුග්‍රහය මෙයාගේ ජීවිත මැද්දේ මම නිදහස් වෙන පිණිස ප්‍රකාශ කරනවා. ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ඒ වගේම යම් කෙනෙක් රෝගීව සිටිනවාද? ඔබගේ රෝගී ස්ථානයට අත තබා ගන්න. දැන් මේ වෙලාව ඔබගේ ජීවිතයේ සුවය හටගනි. පියන්නි මම ආශා කරනවා. පියන්නි යම් කෙනෙක් මේ මොහොතේ ආසන පණිවිඩ ආසන මොහොතේ යම් රෝගයකින් පෙන්වනවද? පියන්නි මේ මොහොතේ ඔබගේ සුවය මේ ජීවිතයේ මැද්දේ නිදහස් වෙන පිණිස. ඒ වේදනාව රෝගී තත්ත්වය වාතාවරණ දැන් සුවපත් වෙන පිණිස. ජේසුස් වහන්සේගේ නාමයෙන්. ඉතින් මේ පණිවිඩය ඔබට ආශිර්වාදයක් වුණා නම් තවත් කෙනෙක් සමග බෙදා ගන්න. ඔබගේ Facebook ගිණුම් වලින් WhatsApp මගින් මේ link එක share කරන්න. ඉතින් අපි හැමදාම ඔබට පුළුවන් දිනපතා මේ වීඩියෝ නරඹන්න, මේ YouTube නාලිකාව subscribe කරන්න. ඉතින් ඔබට දිනපතා මේ වචනේ තුලින් ඔබගේ ජීවිතයට ආශිර්වාදයක් වේ. ජේසුස් පිටයි.